පොඩි. ආජ කාටංගුඩි දැකලා නැහැ කිව්වනේ. අයියෝ මන් දන්නවා කාටංගුඩි. කාටංගුඩි කොහෙද තියෙන්නේ? ආජ බබා කියන්නේ කාටංගුඩි. ආජ අද ලොකු පිනක් කරගත්තා. අද ලොකු පිනක් කරගත්තානේ. ඇයි මොකද මේ? ඇයි බල්දයක් කරන් දුන්නේ? ඒක හොයා කිව්වේ පුතා එක 500 කුණේ කියන්නේ කිව්වේ. අනේ එකක් 500ම තුවාද අරන් දුන්නා බල්ද දෙකම. මට ඕනේ කරා එකක් තියනවා. අර උදේ දරාලි බඳ දේවා. දන්ත දාතුක දාලා ඒකට ගන්නවා. ඒකට ගන්නවා. ඒක ගන්න ආයි දානවා. ඔයා බැයිද ගන්න. අඩලා ලොල්ලි සොල්ලුග. සිංහලෙන් දාන්න ඕනේ රතු කෝඩ් එකක් රයිට් එකේ. මඩ කාපුව මංගලාරාමේ. ඒක දාලානේ. මොකද්ද? කෝඩ් එකක් දාන්න ඕනේ මඩ කාපුව මංගලාරාමේ. අම්බේ. ඒ කියන්නේ කරන්ට් එකේ බල්බ් වලින්. ඈ? බල්බ් වලින් දාන්න ඕනේ. ඔව්. බල්බලින් බල්බ් අරන් දෙනවද අම්මා? ඔව්. අද බෑ හිට බෑ. අද දෙන්න අම්මා. මම මැරුණත් මම පන්සලෙන් යන්නේ නෑ කොහෙටවත්. අරකු කාලේ ඉඳ දෙන්නේ නෑ. අම්මා කොයි කාලේද මඩකලේ වෙන්නේ කියලා අපිට කියන්නකෝ. 1963 දෙයි අරගෙන මං ආවේ. කොටියා කාලේ ඉඳලා මෙන්න කියන්නේ. මට හි. කොටියයි මම බය වුණා. කොටියා යාළුවෝ වෙන්න ඇති නේ. නෑ උන්ට මං නැත්නම් හිටියේ කොහොමද උච්චර කාලයක් මඩකලේ පොඩේ. ආ? උන්යා මොටි වැඩික දුදුලන් අප්පටි මං ගාව. ආය දෙන්නේ දඹේට නැද්ද? මට මං ගාව ඒක මගේ අගේ බල්ලි ගන්නවා. ඔය සින්දු පොඩක් අහනවා. ස්කෝටරේ පටන් ආපු ලක්වල කලම්බාපු තිබුණ ඇඟෙත් සුළු සුළු. අගන් සින්දු. හෙලිකොප්ටරේ අරන් ආපු වයිෆා කියලා නමක් දාපු. කෙල වුණොත් ඔයා නන්මරු. ඔය අතින් හදපු සාම්බාරු එක කන්න සම්බාසෝරු කැමති වෙයිද ඔයාලගේ මුරු වෙයිද ඔයාලගේ මුරු කොහොමද සින්දුව එලකිරිනේ ඇයි අම්මා ඕවද හින්දුව කියන්න බලන්න නෑවද හින්දුව අම්මා සින්දුව කියනවද දෙවිරු යසෝදරා හාරාහුල ශ්‍රීයේ කුමාරයා නොදකා නරඹාදර හැරමැඳුරේ සිඳුවන් කුමරා සැංගියා ප්‍රිය දේවී එන්නෙමි බුදුවමෙමා නිර්වාණේ ශාන්තිය සොයාලම දැස පුරා පෙම්මුතු වගුණා මාවතයේ සුදු මල් තේමා පිට නැග කන්දක තුරංගයේ මනහර යන්න ගියේ නැසේ ඕන dumba